දකුණු ඇමරිකානු කලාපයට යන්න හම්බුනොත් කවදාවත් බොරචෙරෝ කියන ශාකයට නිදා ගන්න එපා. ඊටමත් සුවඳ හා සිත් ගන්නාසුළු මල් පිපෙන ශාකයක් වන මෙම ශාකය එතරම්ම භයානකයි. ඇයි ඉතින් එම ශාකයට නිදා ගන්න එපා කියන්නේ? හේතුව ඔබ මෙම ශාකයට නිදාගතහොත් ඔබව හැලුසිනේෂන් වලට ලක්වීම එහෙම නැත්නම් ඔබ මායා ලෝකයකට එළඹී ඔබට එතනින් ඒමට නොහැකිව මිය යාමට සිදුවීමයි. ශාකයේ මුල් මගින් නිකුත් කරන සියුම් කුඩු ඔබේ මොළයේ රසායනික ක්‍රියාකාරීත්වය වෙනස් කරනවා. ඇස්ටයිල් කොලින් ක්‍රියාව අඩපණ වීම තමයි සිදුවෙන්නේ. එමගින් මොළයේ ෂෝට් ටර්ම් මෙමරියට බලපෑමක් වෙනවා. ඉන්පසු ඔබ කුඩා දරුවෙකු වගේ ඔබට ඇසෙන ශබ්දවලට අනුව ඔබ හැසිරෙන්නේ. ඒකට කියනවා ඔඩිටරි හැලුසිනේෂන් කියලා. නමුත් ඔබ කිසිසේත්ම ශාකයේ ඇසලින් මිදෙන්නේ නැහැ. වසර ගණනාවකට පෙර සිට මිනිසු මෙම ශාකයේ මල් භාවිතා කරලා ස්කොපොලමයින් නම් ඖෂධ නිපදවනවා. ඒ කොකෙන් හා සමාන සහ ඊට වඩා දරුණු එකක්. ඒ ඩෙවිල්ස් බ්‍රෙත් කියලා හඳුන්වනවා. මේව පාවිච්චි කරන අය අපරාධ වලට යොමු වෙලා තියෙනවා. මේ බව පරීක්ෂණ වලින් පවා සනාථ වෙලා තියෙනවා. මේ ඖෂධය භාවිතා කරපු අය අපරාධ කෙරුවත් පසුව උන්ට සිදු වූ දේ ගැන මතකයක් තිබිලා නැහැ. අතීතයේ මෙම ශාකය ගෝත්‍රිකයෝ භාවිතා කරලා තියෙනවා. ගෝත්‍රික නායකයා මියගිය පසුව ඔහුගේ සියලුම බිරින්දෑවරු සියදිවි හානි කරගෙන මිය ගිහිල්ලා තියෙනවා. හේතුව ඔවුන් මේවා පානය කිරීම. 1960 දශකයේ CIA හා රුසියානු ඔත්තු සේවා මේ ස්කොපොලමයින් හතුරන් සඳහා භාවිතා කරලා තියෙනවා. කෙසේ වෙතත් මේ ලෝකේ භයානකම ඖෂධය ලෙසයි හැඳින්වෙන්නේ.